Hello guys, welcome back to my YouTube channel. ඔන්න අද මම ඔයාලට අරගෙන ආවේ wood apple juice හදන වීඩියෝ එකක්. ඉතින් අද මම බලාපොරොත්තු වෙනවා wood apple juice හරියටම රහට හදාගන්න දන්නේ නැති අය ඉන්නවා නම් එයාලට මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වෙයි කියලා. ඉතින් අපි බලමු එහෙනම් අද wood apple juice එක මම හැදුවේ කොහොමද කියලා. මුලින්ම අපිට ඕන වෙනවා පොල් කිරි. මම නම් පොල් චුට්ටක් ගාගෙන තමයි මේ කිරි ටික හදාගත්තේ. මිටි කිරි තියෙනවා නම් ගොඩක් රසට ඔයාලගේ wood apple juice එක හදාගන්න පුළුවන්. ඊළඟට සීනි ඕනේ. ඔයා හදාගන්න ප්‍රමාණය අනුව තමයි සීනි අරගන්න ඕනේ. මොකද wood apple juice වලට ටිකක් වැඩියෙන් සීනි ඕනේ වෙනවා. ඊළඟට රස අනුව ලුණුත් අවශ්‍ය වෙනවා. ඊළඟට අපිට අවශ්‍යම වෙන දේ තමයි හොඳට ඉදුණු කියන්නේ අර ඇතුළ කළු පාට වෙලා තියෙන දියුල් ගෙඩියක්. තව අපිට වතුරත් ඕනේ වෙනවා. ඔයා හදාගන්න ප්‍රමාණය අනුව. අපි බලමු එහෙනම් දැන් කොහොමද හදාගන්නේ කියලා. මුලින්ම දියුල් ගෙඩිය අරගෙන පළලා ඒක ඇතුලේ තියෙන මදේ භාජනයකට දාගන්න ඕනේ. මම නම් කෙලින්ම හදන භාජනයට දාගත්තේ නැහැ. මොකද ඇතුලේ පුස් වගේ මොනවා හරි බැඳිලා තිබුණොත් එහෙම අපි කෙලින්ම ඒ දාගන්න භාජනයට දාගන්න හොඳ නැති හින්දා. මම ගත්ත දියුල් ගෙඩිය නම් ඇතුළ කළු පාටට හොඳට තිබුණා. ඒ වගේම තමයි ඒ ගෙඩිය මාරම රසයි. පොඩ්ඩක්වත් ඇඹුල් රහක් තිබ්බේ නැහැ. දැන් අපි මේකේ මදය හොඳට අයින් කරගෙන මේ වගේ භාජනයකට දාගන්න ඕනේ. ඔයාගේ ගන්න දියුල් ගෙඩිය ඔයාට හොඳටම ෂුවර් නම් ඒකේ මුකුත් පුස් වගේ බැඳිලා නැහැ කියලා ඔයා කෙලින්ම හදාගන්න භාජනයට දාගන්නත් පුළුවන්. මම නම් මේ වගේ මුලින් වෙනම භාජනයකට තමයි අපේ දියුල් ගෙඩිය දාගත්තේ. දැන් මේ වගේ බෝල් එකක් අරගෙන අපේ wood apple ටික මේකට දාගන්න ඕනේ. දැන් මේ වගේ හැන්දක් අරගෙන wood apple ටිකක් මේ වගේ chop කරගන්න ඕනේ. මොකද එතකොට අපිට වතුර දාලා මේක කවලම් කරනකොට මේක mix කරන්න ගොඩක් ලේසියි. දැන් අපි මේකට අපේ wood apple ටිකට ගැලපෙන විදියට වතුර දාගන්න ඕනේ. ඔයා wood apple juice බොන්න ආස වතුර වැඩියෙන් ටිකක් අපි නිකන් අර water විදියට නම් ඔයා වතුර ටිකක් වැඩිපුර දාගන්න. ගොඩක් juicy විදියට කැමති නම් ඔයා මේක ටිකක් අර ඝන thick mix එකකට කැමති නම් ඒ විදිහට ඒ ප්‍රමාණයට ගැලපෙන දාගන්න. මම නම් medium size එකට තමයි වතුර දාගත්තේ. ගොඩක් වතුර ඇඩ් කරන්නේ නැහැ. එතකොට මේක ටිකක් අර අපිට අර තියාරු වෙනවා වැඩිනේ. අනික මම මේකට කිරිත් එකතු කරන හින්දා වතුර ටිකක් අඩුවෙන් තමයි දාගත්තේ. දැන් මම මේකට කිරි ටික එකතු කරලා ආයෙත් හොඳින් කලවම් කරනවා. මම තාම සීනි ලුණුයි දාගත්තේ නැහැ. ඒව දාන්න කලින් තමයි කිරි ටික දාලා කවලම් කරන්නේ. කිරි වැඩි වෙන තරමට wood apple juice එක ගොඩක් රහ වෙනවා. කිරි සාමාන්‍යයෙන් ප්‍රමාණ විදියට කිව්වොත් ඔයාගේ juice එකෙන් 4න් එකක් වගේ කිරි දාගන්න. එතකොට තවත් රසයි මේ juice එක. දැන් මේක හොඳට කලවම් කරගන්න. අපි මේක කලවම් කරන්නේ හැන්දෙන්ම විතරක් නෙමෙයි මේක blend කරන්නත් ඕනේ. ඒක හින්දා සාමාන්‍යයෙන් blend කරන්න පුළුවන් size එකට කවලම් කරාම ඇති. දැන් මේකට එකතු කරගන්න ඕනේ රස අනුව ලුණු. wood apple juice එකට නම් ටිකක් වැඩිපුර ලුණු එකතු කරන්න වෙනවා. දැන් සීනි එකතු කරගන්න ඕනේ. මම හැන්දකින් සීනි දාගත්තේ නැහැ. මොකද මම දන්නවා කොච්චර සීනි ප්‍රමාණයක් මේකට ඕනේද කියලා. ඒක ඕනම කෙනෙක්ට රස බලවම තේරෙනවා මොන වගේ සීනි ප්‍රමාණයක්ද මේකට එකතු කරගන්න ඕනේ කියලා. සාමාන්‍යයෙන් wood apple juice වලට සීනි ටිකක් වැඩිපුර ඕනේ. මොකද ඒක ටිකක් ඇඹුල් රහයිනේ. අන්න ඒක හින්දා සීනි වැඩිපුර දැම්මාට ලොකු සීනි රහක් එන්නේ නැහැ. දැන් මම මේකට තව වතුර ටිකක් එකතු කරගන්නවා. wood apple juice එක එක විදියට බනවනේ. මම නම් ආස සාමාන්‍යයෙන් ගොඩක් උකුත් නැති ගොඩක් දියාරුවටත් නැති paste එකකට කියන්නේ juice එකකට සමහර අය ආස ගොඩක් juice
අපි අඩුපාඩු දාගන්නේ. මගේ එකේ නම් දැන් ටිකක් හරි ලුණු ටිකක් මදි වගේ තිබ්බ හින්දා මම ලුණු ටිකකුත් දාගත්තා. ඔයාලට ලුණු බලන්න තේරෙන්නේ නැත්නම් වැඩිහිටියෙක්ට කියලා ලුණු බලා ගන්න පුළුවන්. දැන් මම මේකේ ඇට ටික අයින් කරගන්නවා. මොකද ඇට ගොඩක් තියෙද්දි අපි බ්ලෙන්ඩ් කරත් එහෙම මේක ගොඩක් තිත්තරහයි ඇටවල තිත්තත් එක්ක. ඒක හින්දා ඇට ටික මේ වගේ ඔයාලට පුළුවන් තරම් ටිකක් අයින් කරගන්න. දැන් මම ඒකට වතුර ටිකක් දාගත්තා. දාලා මේ වගේ ග්ලව්ස් එකක් අරගෙන ඒ ටික හොඳට පොඩි කරගෙන ඒ වතුර ටිකත් මම wood apple mixer එකට ඇඩ් කරගන්නවා. මොකද මේ ග්ලව්ස් එකක් දැම්මේ නැත්තම් ඒවා මාර කියන්නේ ගඳයි. wood apple කියන්නේ මාර ගඳක් එනවා අත හේතුවෙන් පස්සේ. ඒක හින්දා මේ වගේ ග්ලව්ස් එකක් දාන්න. එතකොට මොකුත් වෙන්නේ නැහැ. මම අත දාලා ඇට ටික ගන්න හදන්නේ මොකද නැත්තම් හැන්දෙන් ගන්න අමාරුයි. ඔයාලට ඕනම් පුළුවන් පෙරලා ගන්න. හැබැයි පෙරන්න ගියාම ගොඩක් වෙලා යනවා. මම මේක හදලා ඉවරනම නම් කිසිම අමුදුරහක් ආවේ නෑ. මේ විදියට ඔක්කොම ඇට ටික ගත්තේ නෑ කියලා. මට පුළුවන් තරම් විතරයි මම ඇට එකතු කරලා ගත්තේ මේ වගේ. ඉතින් ඔයාලට කැමති විදිහකට ඒක කරගන්න පුළුවන්. දැන් මේ වගේ මේ ටික හොඳට කවලම් කරන්න ඕනේ ටික වෙලාවක් විනාඩි 2ක් විතර. ඊට පස්සේ මේ වතුර ටිකක් මේ වගේ අපේ wood apple juice එකට ඇඩ් කරගන්න පුළුවන්. දැන් මේකත් හොඳට කවලම් කරලා බ්ලෙන්ඩ් කරගෙන තමයි මම මේ ඇවිල්ලා තියෙන්නේ. ඒක උඩට ගොඩක් තියාරුවටත් නැතුව ලස්සනට තියෙනවා. බොන්න ගොඩක් ආසයි හිතෙනවා. ඉතින් ඔයාලට ඊට පස්සේ රහ බලලා අඩු වැඩි දාගන්න පුළුවන්. දැන් මම මේ වගේ කප් එකක් අරගෙන අපේ wood apple juice එක ඒකට දාලා රහ බලන්නයි හදන්නේ. අපි එහෙනම් බලමු මේක කොච්චර රහයිද කියලා. ඔන්න මේ තියෙන්නේ අපි හදාගත්ත අපේ wood apple juice එක. එහෙනම් අදට වීඩියෝ එක මෙතනින් ඉවරයි. මම තව දවසක අලුත් වීඩියෝ එකකින් හම්බ වෙන්න. තාම මගේ channel එක subscribe කරලා නැත්නම් channel එකත් subscribe කරන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. ඔයාලා හැමෝටම bye.